ස්වාමීන් වහන්සේ අපට දුන්නා වූ ඒ ගැලවීම උතුම් වූ ගැලවීම ඒ වගේම ස්වාමීන් වහන්සේ මොන වගේ බලාපොරොත්තුවකින්ද ස්වාමීන් වහන්සේ අපි ගැන සිටින්නේ විශේෂයෙන් මුල් තැන දෙවියන් වහන්සේ පියාණන් වහන්සේ ගැන කතා කරනවට වැඩිය කෙලින්ම ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියලා තමයි පවුල්තුමා කතා කරන්නේ. ස්වාමින් වහන්සේ මේ පොළවට ආපු හේතුව ස්වාමින් වහන්සේ මොන වගේ ගැළවීමක්ද ඔබට මට මොන වගේ බලාපොරොත්තුවක්ද මොන වගේ උරුමයක්ද ස්වාමින් වහන්සේ ඔබට මට දුන්නේ කියලා මේ පොතේ ස්වාමින් වහන්සේ කතා කරනවා. Hallelujah. ඉතින් අපි ස්වාමී අපි එපිස පොත අපි මේ වෙලාවේ අපි බලමු එපිස පොතේ තියෙනවා පද 23ක් තියෙනවා. අපිට පුළුවන් මේ පද 23 අපිට බලලා පළවෙනි පරිච්ඡේදය අපිට ඉවර කරන්න. පේරිත වූ පාවුල් විසින් එපිස වරුන්ට ලියන ලද පත්‍රය ආචාර කිරීම. දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන කොටගෙන ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ පේරිතෙක්ව සිටින පාවුල් එපිසියේ සිටින ශුද්ධවන්තයන්ව ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ඇදහිලිවන්තයන්ව සිටින්නන්ට ලියා එවන වගනම් අපගේ පිය වූ දෙවියන් වහන්සේගෙන්ද ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්ද කරුණාව සමාදානයත් නුඹලාට වේවා. පළවෙනි පද දෙක කාටද මේක ලියලා තියෙන්නේ? කාටද දැන් මේ ලියලා තියෙන්නේ? කවුද මේ පිසේස් ඉන්න සුද්ධවන්තයෝ? දැන් කාටද ලියලා තියෙන්නේ? මම නැමැති සුද්ධවන්තයාට තමයි ලියලා තියෙන්නේ. හැමතිස්සෙම බාර ගන්න මේක ලියලා තියෙන්නේ මේ වචනේ ලියලා තියෙන්නේ මට. එදා පාවුලතුමා ලියලා තියෙන්නේ. දැන් එපීසියේ ඉන්න සුද්ධවන්තයා තමයි ඔබ. හalleluya. තේරෙනවද? මෙතන ඉඳලා දැන් ඔබ එපීසියේ ඉන්න සුද්ධවන්තයා. මේ පොත ඉවරනකම්. දැන් මේක බාර ගන්න ඔබට. පාවුලතුමා දෙවියන් වහන්සේ කැමැත්ත කරන කොටගෙන ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ පේරිතෙක් සිට පාවුල එපීසියේ සිටින සුද්ධවන්තයන්ව ක්‍රිස්තුස් වහන්සේ කාගේ කැමැත්තෙන්ද ලියලා තියෙන්නේ? දෙවියන් වහන්සේ කැමැත්තේ. මේක අද ගොඩක් වෙලාවට මේ බයිබලේ නැත්තම් මේ දෙවියන් වහන්සේගේ වචනය මිනිස්සයා කතා කරන වෙනුවට මේ පොත ලියලා ඉවරයි. මේ පොත 2000 අවුරුදු 2000කට ඉස්සෙල්ලා ලියලා එළිදරව් පොතෙන් අවසන් කරලා ඉවරයි. මේ පොතේ තමයි මේ ලෝකේ පටන් ගන්න ඉඳලම අවසානයේ දක්වා ලෝකාන්තිම දක්වාම කාරණාවල් ලියලා ඉවරයි. දැන් ආයේ කවුරු හරි මේකට කාරණාවල් ලියනවා නම් කාරණාවල් එකතු කරනවා නම් ඒක වළංගු වෙන්නේ නැහැ. ඒක ස්වාමීන් වහන්සේගේ වචන අනුව සාපලත් දෙයක් කියලා කියනවා. එහෙනම් මේ හැමදේම ලියලා තියෙන්නේ අපි වෙනුවෙන් ලියලා තියෙන්නේ. අපිටයි ස්වාමීන් වහන්සේගේ පණිවිඩයයි මේ හැමදේම ලියලා තියෙන්නේ. අයි බලමු දැන් 3 ඉඳලා. අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මක්නිසාද උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව නොකැලැල්ව සිටින පිණිස ලෝකයේ මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල අප තෝරාගත් ලෙසම උන්වහන්සේ තුල ස්වර්ගික ස්ථානවල සියලු ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ අපිට ආශිර්වාද කළසේක. උන්වහන්සේ විසින් ප්‍රේමවන්තයන් වහන්සේ තුල අපිට නොමිලේ දුන්නා වූ තමන් වහන්සේගේ කරුණාවේ මහිමේ ප්‍රශංසාව සඳහා තමන් වහන්සේගේ කැමැත්තේ ප්‍රසන්නකමේ හැටියට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන පුත්‍රයන් වීමට අප පෙර නියම කළසේක. ඒ ප්‍රේමවන්තයන් වහන්සේ තුල උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට උන්වහන්සේගේ ලේ කරන කොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේය.
ඒ කාරණාව සියලු ප්‍රඥාව හා නුවණ නැතිකමින් අප කෙරෙහි බොහෝවන්ට සැලැස්සුසේක. එසේ කළේ කාලවල සම්පූර්ණ කමේ නියමය ලෙස ස්වර්ගයේ දේවල්ද පොළවේ දේවල්ද යන සියල්ල ක්‍රිස්තුස් වහන්සේ තුල ඒකරාශී කරන්ට තමන් වහන්සේ තුල අදහස් කළ තමන්ගේ ප්‍රසන්නකමේ හැටියට තමන්ගේ කැමැත්තේ රහස අපට දන්වා දීමෙන්ය. එසේය තමන්ගේ කැමැත්තේ මන්ත්‍රණය හැටියට සියල්ල සිද්ධ කරන්නා වූ තනන් වහන්සේගේ නියමයේ ප්‍රකාරයට අපි පෙර නියම කරනු ලැබ ක්‍රිස්තුස් වහන්සේ තුල උරුමයක් වී සිටිමුව. එසේ උනේ ක්‍රිස්තුස් වහන්සේ තුල පළමුවෙන් බලාපොරොත්තු වුණා වූ අප උන්වහන්සේගේ මහිමේ ප්‍රශංසාව සඳහා සිටින පිණිසය. උන්වහන්සේ තුල නුඹලාත් නුඹලාගේ ගැලවීමේ සුභාරංචිය වන සැබෑවේ වචනය අසා උන්වහන්සේ කෙරෙහි අදහගෙන උන්වහන්සේ මහිමේ ප්‍රශංසාව සඳහා දෙවියන් වහන්සේට හිමි වූ වස්තුවේ කීවෙනි පදේ 13 නේද? උන්වහන්සේ තුල නුඹලාගේ ගැලවීම සුභාරංචිය වන සැබෑවේ වචනය අසා උන්වහන්සේ කෙරෙහි අදහගෙන උන්වහන්සේගේ මහිමය ප්‍රශංසාව සදා දෙවියන් වහන්සේට හිමි වූ වස්තුවේ මිදීම පිණිස අපේ උරුමය අත්තිකාරම වූ පොරොන්දුවේ සුදාත්මයන් වහන්සේගේ නුඹලා උන්වහන්සේ තුල මුද්‍රා කරනු ලැබූහය. හාලෙලූයා. ආමෙන්. බලන්න මොකද මේ කියන්නේ උරුමේ අත්තිකාරම උරුමේ අත්තිවාරම බලන්න සුදාත්මයන් වහන්සේ කරුණ කොටගෙන දෙවියන් වහන්සේ අපි තුල අත්තිවාරමක් දාලා තියෙනවා. සුදාත්මයන් වහන්සේ තුල අත්තිවාරමක් නැතුව කිසිම ගොඩනැගිල්ලක් ගොඩනගන්න බෑ. අපිව ගොඩනගලා තියෙන්නේ සුදාත්මයන් වහන්සේ තුල. උන්වහන්සේ තමයි අත්තිවාරම. කවුරු හරි සුදාත්මයන් වහන්සේ එපා කරලා මේ ගමන යන්න යනවා නම් එයාට දෙවියන් වහන්සේ තුල ගමනක් නැහැ. ඒකයි අපි ගොඩක් වෙලාවට මොනවාද යෝහා විට්නස් කියලා ඉන්නනේ යෝහා වහන්සේගේ සුභාරංචිකාරයෝ. අපි දන්නනේ පාරවල් ගානේ ඉන්නේ. ඒගොල්ලන් ආයි ප්‍රතික්ෂේප කරන හේතුව තමයි ඒගොල්ලෝ සුදාත්මයන් වහන්සේව යේසුස් වහන්සේව දෙවියන් වහන්සේ හැටියට පිළිගන්නේ නැහැ. සුදාත්මයන් වහන්සේව ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. එහෙනම් ඒගොල්ලෝ අත්තිවාරමයි ගොඩනැගිල්ලයි දෙකම ඒගොල්ලෝ එපා කරපු මිනිස්සුયો. එහෙනම් අපි තුල සුදාත්මයන් වහන්සේ කරුණකොට දෙවියන් වහන්සේ අත්තිවාරමක් දාලා තියෙනවා. සුදාත්මයන් වහන්සේ නැතුව අපිට ගමනක් නැහැ. ඉස්සර හිටපු මිනිස්සුන්ට එහෙම නෙමෙයි. දෙවියන් වහන්සේ තුල විවස්ථාව රැක්කා ඒගොල්ලෝ ගමන ගියා. නමුත් දැන් අපි යන්නේ ස්වාමින් වහන්සේගේ ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තුල ආත්මයන් වහන්සේගේ බලය තුල ඒකයි දැන් දෙවියන් වහන්සේගේ ක්‍රියාව මිනිස්සු ගොඩක් වෙලාවට මිනිස්සු දකින්න යන්නේ මේ කොටසේ ස්වාමින් වහන්සේගේ සම්පූර්ණම සැලැස්ම ස්වාමින් වහන්සේගේ සම්පූර්ණම බලාපොරොත්තුව මේ අපි කියවුවා මේ 14 වෙනි පදයට එනකම් මේ 3 ඉඳලා 14ට එනකම් මේ පද 11 තුල සම්පූර්ණයෙන්ම සඳහන් වෙලා තියෙනවා. එහෙනම් මොකද සඳහන් වෙලා තියෙන්නේ? අපේ උරුමය, දරුකම, අපේ ගැලවීම, පාපයට සමාව, එතකොට අපේ ක්‍රියාකාරකම් මේ හැමදේම මේ පද ටිකේ සඳහන් වෙලා තියෙනවා. අපි බැලුවොත් අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ප්‍රශංසාව මක්සත් උන්වහන්සේ ඉදිරියේ ප්‍රේමයෙන් සුද්ධව නොකලල්ව සිටින පිණිසය. අපි කොහොමද ඉන්න ඕනේ? හැම පොතකම සඳහන් වෙනවා අපි ප්‍රේමයෙන් ඉන්න ඕනේ. අපි සුද්ධව ඉන්න ඕනේ. අපි නොකලල්ව ඉන්න ඕනේ. ඔබ කල්පනා කරලා බලන්න. ඔබ දෙවියන් වහන්සේ තුල ගමන් කරන කෙනෙක්ද? ඔබ ප්‍රේමයෙන් ඉන්න කෙනෙක්ද? හැමතිස්සෙම ඔබ ප්‍රේමයෙන් ඉන්න කෙනෙක්ද? නැත්නම් මම හැමදාම කියන දෙයක් තමයි ගොඩක් අය තුල මේ ප්‍රේමේ නැහැ. කේන්තිය තරහ තියෙන්නේ. ඔබ විනිශ්චය කළ බලන්න. කාවත් විනිශ්චය කරන්න යන්න එපා මේ වෙලාවේ. ඔබ ඔබගේ දෙමව්පිය විනිශ්චය කරන්න යන්න එපා. ඔබ ඔබගේ සහෝදරයා සහෝදරි විනිශ්චය කරන්න යන්න එපා. ඔබ ඔබගේ අසල්වාසියා විනිශ්චය කරන්න යන්න එපා.
ඔබ ඔබගේ යාළු මිත්‍රයා විනිශ්චය කරන්න යන්න එපා. ඔබ මේ වෙලාවේ කල්පනා කරන්න ඔබ තුල ප්‍රේමය තියෙනවද? ඔබ කාගේවත් ප්‍රේමය හොයන්න යන්න එපා. ප්‍රේමය නම් පරිත්‍යාගයක්. ප්‍රේමය කියන්නේ පරිත්‍යාගයක්. අපිට මිනිස්සෙක් ප්‍රේම කරාටයි ප්‍රේම කරන්න අපිට ප්‍රේම කරනකම් බලාගෙන ඉන්න එපා. ආයා මට ප්‍රේම කරොත් තමයි මම ප්‍රේම කරන්නේ. නෑ අපි ස්වාමින් වහන්සේ තුල ගමන් කරන මිනිස්සු නම් අපි ප්‍රේමය දක්වන්න ඕනේ. ස්වාමින් වහන්සේගේම බලාපොරොත්තුව ප්‍රේමයත් සුද්ධකම. බලන්න ඔබගේ ජීවිතය තුල සුද්ධකම තියෙනවද කියලා. සුද්ධකම තියෙන්න ඕනේ. අපි ගොඩක් වෙලාවට හොයන්නේ තවත් කෙනෙක්ගේ සුද්ධකම. තව අසල්වාසියාගේ සුද්ධකම, මගේ යාළුවාගේ සුද්ධකම. නැත්තම් මාත් එක්ක ඉන්න මගේ ඇදහිලිවන්තයෙක් සුද්ධකම. නෑ මෙතන අවශ්‍ය වන්නේ මගේ සුද්ධකම. ඔබ තුල සුද්ධකම තියෙනවද? ඔබ කතා කරොත් කතා කරන්නේ යහපත් දේවල්ද? ඔබගේ සිතුම් පැතුම් යහපත්ද? ඔබගේ ගමන් බිමන් යහපත්ද? කල්පනාව යහපත්ද? ඔබ තුල සුද්ධකම තියාගන්න. නොකලල්ව සිටින්න. සුද්ධව නොකලල්ව සිටින්න. කැලැල්ලක් ඇති කරගන්න එපා. ගොඩක් වෙලාවට මම කතා කරන දෙයක් තමයි සභාව තුලත් මගේ පවුල තුලත් මම කතා කරන දෙයක් තමයි අපිට මේ ලෝකේ තියෙන සම්ප්‍රදායක් තමයි ඕනම මිනිස්සෙකුට නරක නමක් සෙනිකෙන් හදාගන්න පුළුවන්. මොකද හදාගන්න පුළුවන්? නරක නමක්. කැලැල්ලක්. තමන්ගේ නමට කැලැල්ලක්. තමන්ගේ ජීවිතේට කැලැල්ලක්. නමුත් හොඳ නමක් හදාගන්න අර නරක නම හදාගත්තට පස්සේ කවදාකවත් අමාරුයි. හොඳ නමක් හදාගන්න. ඒකට කාලාන්තරයක් යනවා. නමුත් නරක දෙයක් හදාගන්න අපිට සෙනෙකෙන් පුළුවන්. එක වචන මාත්‍රාවකින් පුළුවන්. එක ක්‍රියාවකින් පුළුවන්. අපි පෙළඹිලා තියෙන මොන දේ කරන්නද? අද මම දකිනවා ගොඩාක් අය පෙළඹිලා තියෙන්නේ අමාරු ලේසි දේ. ඒ තමයි අමාරු දේ අතහැරලා ලේසියෙන්ම කරන්න පුළුවන් නරක නම හදාගන්න එක. ඒ විතරක් නෙමෙයි තවත් කෙනෙක් හදාගෙන තියෙන නමක් තමන්ගේ දෙමාපියෝ තමන්ගේ සහෝදර සහෝදරියෝ හදාගෙන තියෙන නමක් නාස්ති කරන්න තවත් කෙනෙකුට සුළු මොහොතයි යන්නේ. ඒක නිසා ඔබ කල්පනා කරන්න. ඔබ නොකරල් ජීවිතයක් ගත කරනවා වගේම තවත් කෙනෙක්ගේ මොනවද කියන්නේ නමක් කැත කරන්නේ නැතුව ඔබ සිටින්න ඕනේ. පවක් කළාට මේ නමක් කැත කරනවා කියලා කියන්නේ කවුරු හරි වැරද්දක් කරලා හොරකමක් කරලා වංචාවක් කරලා සල්ලාලකමක් කරලා එයා යහපත් දෙස මිනිස්සයා ඉදිරියේ පෙනී සිටිනවා නම් කවුරු හරි මිනිස්සෙක් අපෙන් ඇහුවොත් අපි අඳුරන කෙනෙක් නැත්නම් අපි දන්න කෙනෙක් මේ මිනිස්සයා කොහොම කෙනෙක්ද කියලා අපි ඇත්ත තත්ත්වය කියන්න ඕන. අපි ඇත්ත තත්ත්වය කියන්න මෙයා හොරකම් කරලා මෙයා වංචා කරලා මෙයා ශල්ලාලකම් කරලා ඇත්ත තත්ත්වය කිව්වට ප්‍රශ්නයක් නැහැ. මොකද එයා එහෙම කෙනෙක් නමුත් මම මෙතන කතා කරන්නේ මම කියන මිනිස්සයා එහෙම වෙන්න හොඳ නැහැ. මම කියන මිනිස්සයා සල්ලාලෙක් වෙන්න හොඳ නැහැ. හොරෙක් වෙන්න හොඳ නැහැ. වංචාකාරයෙක් වෙන්න හොඳ නැහැ. ඔබ බංග කලාවට මිනිසියෙකුට පුළුවන් ඇවිල්ලා සමා වෙන්න කියලා කියන්න. මගෙන් වැරද්දක් වුණා සමා වෙන්න කියලා කියන්න පුළුවන්. මොකද මම අද දවසේ කල්පනා කරපු දෙයක් තමයි අපි මේ සභාව අපි මුල ඉඳලා අපි ලස්සනට අපි කරගෙන ආවා. නමුත් ඊට පස්සේ සභාව මොනවද උනේ CC කොට ගියා. මේකට හේතුව තමයි ඒවකට හිටපු මිනිස්සෙක්ට උවමනාව තිබ්බා මේ සභාව විසිරුවා හරින්න. ඔයගොල්ලෝ අපි කවුරුත් ඒක හිතුවේ නෑ. මම වුණත් ඒ හැමදේම මිනිස්සු විශ්වාස කරලා බාර දුන්නා. මොකද උනේ ඒ මිනිස්සයාගේ සිතේ තියෙන ආසාව එයාට කියලා සෙනගක් ගොඩනගා ගන්න. ඒක නිසා එයා අපේ සභාව අරගෙන එයා ඒක ප්‍රයෝජනෙට ගත්තා. අරගෙන ඉවරලා මොනවද කරේ දේවදාසයා ගැන
වැරදි දේවල් කතා කරන්න ගත්තා. මම නොකියපු දේවල් කතා කරන්න ගත්තා. මම ඔයගොල්ලෝ දන්නවා ඇති මම ගොඩක් මම එහෙම කාත් එක්කවත් කතා කරන කෙනෙක් නෙමෙයි. ආවල් එක එක සභාවල් වල දේවදාසයෝ එක්කවත් ඇදහිලිවන්තයෝ එක්කවත් මිනිස්සුත් එක්ක එහෙම කතා කරන කෙනෙක් නෙමෙයි. මම මගේ පාඩුවේ මම දෙවියන් වහන්සේගේ සේවය කරගෙන මගේ රැකියාවත් කරගෙන මම ගමන් කරන කෙනෙක්. නෑදෑ හිත මිත්‍ර ආදීන් එක්කවත් යාළු මිත්‍ර ආදීන් එක්කවත් ඌමනාවක් නැතුව මම එහෙම කතා කරන්නේ නෑ. හේතුව තමයි අපි වචනේ සදාන් වෙලා තියෙනවා කතාව බහුලව වූ තැන මොකද වැඩි වෙනවා කියන්නේ? වරද බොහෝ වෙනවා. මොකද වෙන්නේ? අපි ගොඩක් වෙලාවට කාත් එක්ක හරි වැඩිපුර අපි කතා කරන්න ගියොත් මොකද වෙන්නේ? අපි දන්නේම නැතුව වැරද්දට යොමු වෙනවා. ඒක නිසා කවුරු හරි මට මගේ ඇදහිලිවන්ත එක්ක හරි මගේ කවුරු හරි එක්කෙනෙක් මට කතා මම කරට කෝල් කරනවා. කෝල් කරොත් මම ඩක් ගාලා කියන්නේ මට දාන්න මැසේජ් එකක් දාන්න. ඔයාගේ කාරණාව නේද? ඇයි කෝල් එකට අපි ගියාට පස්සේ ගොඩාක් දේවල් කතා කරනවා. අවශ්‍ය දේ මොකද්ද? එක්කෝ ප්‍රශ්නෙට උත්තරයක් නැත්නම් යාඥාවක් නැත්නම් උදව්වක්. ওই දේ කියන්නේ. මම ඔයගොල්ලෝ දැක්කොත් මගේ තියෙන්නේ ඔයාගේ මැසේජ් එක දාන්න. පංගක් කළාට වැරදිලා එහෙම දාපුවම මංගක් කළාට මැසේජ් එකක් එනවා. මම අහවල් කෙනාට ගත්තේ මට වැරදිලා ඔයාට ආවේ. ඒ වගේ මැසේජ් එන වෙලාවල් තියෙනවා. ඇයි කතා නොකරන හේතුව තමයි ගොඩක් අයත් එක්ක කතා කරන්න ගියාම වරදර දන්නේම නැතුව මිනිස්සුયો වැටෙනවා. ඒ වැටෙන නිසා ඔබගේ කතාව සීමා කරගන්න. ඔබ දෙවියන් වහන්සේ තුල ගමන් කරන කෙනෙක් නම. මොකද ඔබට විශාල උරුමයක් තියෙන කෙනෙක්. ඔබ දන්නේ නැතුණාට ඔබ ස්වාමීන් වහන්සේ මහත් කැඳවීමකට ඔබ කැඳවගත්තු කෙනෙක්. ඒක නිසා පරිස්සම් වෙන්න. ඔබගේ චරිතය ගැන පරිස්සම් වෙන්න. ඔබගේ ජීවිතය ගැන පරිස්සම් වෙන්න. ලෝකේ බැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල අප තෝරාගත් දෙසම උන්වහන්සේ තුල ස්වර්ගික ස්ථානවල සියලු ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ අපව ආශිර්වාද කළසේක. නිකම් පොඩි දේවල් නෙමෙයි ඔබට දීලා තියෙන්නේ. කාර් එකක්, ගෙයක්, ඉඩමක්, රස්සාවක් මේ වගේ දේවල් නෙමෙයි ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාදයක් හැටියට දීලා තියෙන්නේ. ස්වර්ගික ස්ථානවල. මොනවාද? ස්වර්ගික ස්ථානවල සියලුම ආත්මික දේවල් වලින්. සියලුම ආත්මික දේවල්. පොඩි දේවල් වලින් නෙමෙයි. ඔබ අද වැළපෙනවා ඇති ඔබගේ රස්සාව ගැන. අද ඔබ වැළපෙනවා ඇති ඔබගේ වීසා එක ගැන. අද ඔබ වැළපෙනවා ඇති ඔබගේ પાස්පෝර්ට් එක ගැන. අද ඔබ වැළපෙනවා ඇති ඔබගේ ගෙවල් දොරවල් ගැන. මේවා සුළු දේවල්. ස්වාමින් වහන්සේ මහත් පුදුමාකාර මිනිස්සුෙකුට හිතා ගන්න බැරි දේවල් වලින් ඔබට ආශිර්වාද කරලා තියෙනවා. ඒ තමයි ස්වර්ගික ආශිර්වාදයක් ඔබ තුල තබලා තියෙනවා. නිකන් ආශිර්වාදයක් නෙමෙයි. අද ගොඩක් වෙලාට ආශිර්වාදය ගැන කතා කරොත් මිනිස්සු කියනවා අපිට කොයිද ආශිර්වාද? අපිට කොයිද ආශිර්වාද? ඔබ දන්නවද පොහොසත් මන්දිරයක ඉන්න කෙනාට වැඩිය දුප්පත් පැලේ ඉන්න දෙවියන් වහන්සේ අදහන මිනිසයා ප්‍රීතියෙන් ඉන්නවා. හාලෙලූයා. සතුටින් ඉන්නවා. ඒ කොහොමද එහෙම ඉන්නේ? ස්වාමින් වහන්සේ නිසා. ඒ කොහොමද එහෙම ඉන්නේ? දෙවියන් වහන්සේ නිසා. ඒක තමයි ආශිර්වාදය. ඒක තමයි ආශිර්වාදය. ඔබ ස්වර්ගික දේ ඔබ ලබනවා නම් ඊට වැඩි ආශිර්වාදයක් නැහැ. උන්වහන්සේ ඔබව තෝරගෙන තියෙන්නේ නිකන් නෙමෙයි. මේ ලෝකේ මවන්නත් ප්‍රථමයෙන් උන්වහන්සේ ඔබව ස්වර්ගික ආශිර්වාද වලින් පුරවලා තෝරගෙන තියෙන්නේ. මේ කාටවත් කියලා එක බෙදෙන්නේ නැහැ. තරාතිරමක් නැහැ. උස් පහත් ભેදයක් නැහැ. ස්වාමීන් වහන්සේ හැම කෙනෙක්ම උන්වහන්සේ එක හා සමාන උන්වහන්සේ තෝරගෙන තියෙනවා. තමන් වහන්සේ කැමැත්ත ප්‍රසන්නකමේ හැටියට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණු කොටගෙන පුත්‍රයන් වීමට අප පෙර නියම කළසේක. මේ පුත්‍රයන් වීමට උන්වහන්සේ අපිව කලින්ම උන්වහන්සේ අපිව නියම කරලා තියෙනවා. ඔබට පුත්‍රකමේ පාවුලතුමා මෙතන සනාථ කරනවා. ඔබව ස්වාමීන් වහන්සේ ඔබ ඉපදෙන්නත් ප්‍රථමයෙන් ඔබ පුත්‍රයෙක් හැටියට දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් හැටියට තෝරගෙන තියෙනවා කියලා. ඒ ප්‍රේමවන්තයන් වහන්සේ තුල උන්වහන්සේ කරුණාව සම්පතේ ප්‍රකාරයට උන්වහන්සේගේ ලේ කරුණ කරගෙන අපේ මිදීම වන අපගේ වරදට කමාව අපට දැත්තේය. උන්වහන්සේගේ ලේ කරුණ කොටගෙන මොකද තියෙන්නේ?
වරදට කමාව තියෙනවා. වැරදි ඔබ මේ කමක් නැහැ. අද වෙනකුණුත් ඔබ වැරදි කරන්න ඇති. අදින් පස්සෙවත් ඒ වැරදි හදාගෙන ගමන් කරන්න. ඒක තමයි ස්වාමීන් වහන්සේ කැමැත්ත. ඔබ ඇත්තටම ස්වාමීන් වහන්සේ කැමැත්ත කරන්න කැමති කෙනෙක් නම් ඔබ කොයි වෙලාවෙද ඔබගේ වැරද්ද දකින මිනිස්සු කියලා. අද ගොඩක් වෙලාවට කැමති නෑ. තමන්ගේ දිහා බලන්න කැමති නෑ. බලන්නේම අනුන්ගේ දිහා. තමන්ගේ වැරද්ද හදාගන්න කැමති නෑ. ඔබගේ වැරද්දට කමාව ස්වාමීන් වහන්සේගේ ලේවල කරුණු කොටගෙන තියෙනවා. ඔබ තවත් වැරදි හදාගන්න නැතුව ඔබ වැරද්දට තවත් වැරදි කර කර යනවා කියන්නේ ඔබ යේසුස් වහන්සේගේ ලේවලට විරුද්ධව ඔබ ගමන් කරනවා. පැහැදිලිද ඔයගොල්ලන්ට මම කියන එක? යේසුස් වහන්සේගේ ලේවලට විරුද්ධව ඔබ ගමන් කරනවා. ඒක නිසා ඔබ කොයි විලාවෙද ඔබගේ වැරද්ද හදාගන්න නැති මිනිස්සු ඒකයි. අපි කවුරුත් කැමතිද යේසුස් වහන්සේගේ ලේවලට විරුද්ධව ගමන් කරන්න? ලේවලට විරුද්ධව හිට ගන්න කවුරුහරි කැමතිද? හැබැයි මම ඔබට කියනවා දවසේ ඔබ දන්නේම නැතුව ඔබ යේසුස් වහන්සේගේ ලේවලට විරුද්ධව හිටගෙන ඉන්නවා. ඒ තමයි ඔබගේ වැරද්ද. තේරෙනවද? ඔබට එපා කියලා තියෙන දේ. පා කියලාට ඔබට දේවදාසය එපා කියලා ඇති. ඔබගේ දෙමව්පිය එපා කියලා ඇති. ඔබගේ සහෝදරිය ඔබට එපා කියලා ඇති. ඔබගේ ගුරුවරයා එපා කියලා ඇති. මේ එපා කියපු හැමදේම ඔබ කරනවා නම් ඒක වැරද්දක්. එහෙනම් ඒක ඔබ සාමාන්‍ය දෙයක් ලෙස හිතෙන්න එපා. ඔබ වැරද්දක් ඔබ දැන ඔබ වැරදි කරගෙන යනවා කියන්නේ ඔබ නිකන් මිනිසෙක් නෙමෙයි දෙවියන් වහන්සේට එරෙහිව හිට ගන්න මිනිසෙක් වෙනවා. ඒ නිසා ඔබගේ වැරද්ද ඔබ හදා ගන්න. ඔබ ඒක හදා ගන්න නැතුව ඔබ එක එක්කෙනාට ඔබගේ මොනවද කියන්නේ ඔබට වෙන අසාධාරණ කිව්වට වැඩක් නැහැ. එක එක්කෙනත් එක්ක ඔබට වෙන්නා වූ මොනවද කියන්නේ ඔබට වෙන්නා වූ එක ප්‍රශ්න කරදර ඔබ කිව්වට වැඩක් නැහැ. ඉස්සෙල්ලම තමාගේ වැරද්ද ඔබ හදා ගන්න. මොකද වැරද්දට අපි හදා ගන්න නැතුව අපි ගමන් කරනවා කියන්නේ ස්වාමීන් වහන්සේගේ ලේවලට විරුද්ධව අපි ගමන් කිරීම. මොකද උන්වහන්සේගේ ලේ කරුණ කොටගෙන අපේ වරදට සමාව තියෙනවා. මිනිමරුවෙක් ඇයි මිනි මරන්නේ? ඔබ දකින්න ඇති මේ කාලේ පාතාලයෙන් මිනි මරාගෙන යනවා. එයා එක්කෙනෙක් මැරුවාට පස්සේ ඔයගොල්ලෝ මේ මිනිස්සයා දිහා බලන්න පොඩ්ඩක් ඒගොල්ලන්ගේ ඉතිහාසය මොන වගේද කියලා. පොඩි හොරකමක් කරලා. එයා මිනි මරන්න එයා ඉපදුනේ නැහැ. පොඩි හොරකමක් කරලා. ඒ හොරකම කරාට පස්සේ යාට හිතෙනවා ඊට පස්සේ ටිකක් ලොකු හොරකමක් කරන්න. ඊට පස්සේ ඒ හොරකම කරද්දී ඒකෙන් බේරෙන්න මිනිහෙක් මැරෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එයාට ඒ බය නැතු යනවා. දැන් මම වැරදි කරලා ඉවරයි. දැන් මට වැරද්දට සමාවක් නැහැ කියලා හිතනවා. හැබැයි එයා ඒක දන්නේ නැතුවනේ එයා කරගෙන ආවේ. කොච්චර මිනිමරුවෙක් වුණත් කොච්චර හොරෙක් වුණත් එයාට ඒකෙන් ගැලවෙන්න ඕන නම් ගැලවෙන්න පුළුවන් එකම මාර්ගය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මාර්ගය පමණයි. මොකද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන පමණයි මිනිස්යාගේ පාපෙට වැරද්දට සමාව තියෙන්නේ. ඔබ කොයි වෙලාවෙද යේසුස් වහන්සේට ඔබගේ පාපය කියා දීලා ඔබගේ වැරද්ද කියා දීලා අනේ ස්වාමිනී මට අනුකම්පා කරන්න කිව්වයි කියන්නේ ඒ වෙලාවෙම ඔබ උපන්දායිටම කරපු පව් ස්වාමීන් වහන්සේ අනුකම්පා කරලා ඔබ එතනින් පස්සේ ස්වාමීන් වහන්සේ අලුත් මිනිසෙක් හැටියට ඒකයි born again කියලා කියන්නේ නවත උත්පාදනය කියලා කියන්නේ අලුත් මිනිසෙක් හැටියට ඔබ ගමන් කරන්නට යනවා. ඒ අලුත් මිනිසෙක් හැටියට ගමන් කරන්න නම් ඔබ තෝරගන්න ඕන එකම මාර්ගය තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මාර්ගය. තමන් වහන්සේගේ තුල අදහස් කර තමන්ගේ ප්‍රසන්නකමේ හැටියට තමන්ගේ කැමැත්තේ රහස අපට දන්වා දීමෙන් එසේය තමන්ගේ කැමැත්තේ මන්ත්‍රණය හැටියට සියල්ල සිද්ධ කරන්නා වූ තනන් වහන්සේ නියමයේ ප්‍රකාරයට අපි පෙර නියම කරනු ලැබූ ක්‍රිස්තුස් වහන්සේ තුල උරුමයක් වී සිටිමුව. එසේ උනේ ක්‍රිස්තුස් වහන්සේ තුල පළමුවෙන් බලාපොරොත්තු වුණා වූ අප උන්වහන්සේගේ මහිමේ ප්‍රශංසාව සඳහා සිටින පිණිසය. දැන් බලන්න උන්වහන්සේගේ රහස
උන්වහන්සේ අපිට එළිදරව් කරලා තියෙනවා. මේ රහස උන්වහන්සේ හැම කෙනෙකුටම එළිදරව් කරලා නැහැ. පැහැදිලිද? ක්‍රිස්තුස් වහන්සේගේ රහස උන්වහන්සේ එළිදරව් කරලා තියෙනවා. ඒ වගේම ඔබ මේ පොළවේ දැන් ඉන්නේ නිකම් මිනිස්සෙක් හැටියට නෙමෙයි. ඔබ මේ පොළවේ ඉන්නේ ක්‍රිස්තුස් වහන්සේව ප්‍රසන්න කරන කෙනෙක් හැටියට. නිකම් මිනිස්සෙක් හැටියට නෙමෙයි. ඔබ උන්වහන්සේව ප්‍රසන්න කරන්නේ නැතුව ඔබ වෙන වෙන දේවල් කරනවා කියලා කියන්නේ එනවා උන්වහන්සේට විරුද්ධව ගමන් කරනවා. අපිව උන්වහන්සේ දැන් මේ පොළවේ තබලා තියෙන්නේ. මම හැමදාම කියන දෙයක් තමයි එන අපි ගැලවීම ලවපු ගාම අපි ස්වාමීන් වහන්සේ ඔසව ගන්න ඕනේ. දැන් ඔසව ගන්න නැතුව ඇයි අපිව තියලා තියෙන්නේ? උන්වහන්සේව මහිමයටපත් කරන්න. ඔබ මම තමයි උන්වහන්සේගේ මහිමය. තේරෙනවද මං කියන එක? හාලෙලූයා. හැම කෙනෙකුටම තේරෙනවද? නිකම් මිනිස්සෙක් නෙමෙයි. උන්වහන්සේගේ තේජස් මහිමය ඔබයි. ඔබ තුලින් උන්වහන්සේ මහිමයටපත් වෙනවා. ඔබයි උන්වහන්සේගේ මහිමය. අද මිනිස්සු ගිහිල්ලා මොකද කරන්නේ? ක්‍රිස්තුස් වහන්සේගේ රූපයක් හදාගෙන ඒකට ගිහිල්ලා හොඳ සලුවක් පොරවනවා. ඒකට මල් මාලයක් දානවා. ඒක ලස්සන කරනවා. ඒකට මල් ටිකක් තියනවා. ඒකට ඉටිබන්ධමක් පත්තු කරනවා. ඇයි එහෙම ඒගොල්ලෝ කරන්නේ? ස්වාමීන් වහන්සේව තේජස් භාවයක් දෙන්න, මහිමයක් දෙන්න. ඒගොල්ලෝ දන්නේ නැහැ. උන්වහන්සේගේ මල ඔබයි. උන්වහන්සේගේ සුවඳ දෙන හඳුන් කූර ඔබයි. උන්වහන්සේගේ එළිය දෙන පහන ඔබයි. උන්වහන්සේගේ මහිමය ඔබයි. ඒක තේරුම් ගන්නේ නැහැ. ඒ රහස මෙතන කියන උන්වහන්සේගේ ඒ රහස උන්වහන්සේ අපිට එළිදරව් කරලා තියෙනවා. උන්වහන්සේගේ රහස ඒක දන්නේ නැති මිනිස්සයා තමයි ගිහිලා එක එක දේවල් කරන්නේ. තෙල් පහන් පත්තු කරනවා, මල් පූජා කරනවා, සුරුවන් නාවනවා, ඇඳුම් අඳිනවා, සුරුවන් මංගල්‍යයක් කියලා කරේ තියාගෙන වටේ යනවා. ඒ මිනිස්සයා දන්නේ නැහැ ස්වාමින් වහන්සේගේ මහිමේ කාලඟද තියෙන්නේ. හාලෙලූයා. ඔබ මම නිකා මිනිස්සෙක් නෙමෙයි. උන්වහන්සේගේ මහිමේ උදෙසා ජීවත් වෙන මිනිස්සු. උන්වහන්සේගේ තේජස උදෙසා ජීවත් වෙන මිනිස්සු. හාලෙලූයා. තේනවද? අනිත් එක තමයි උන්වහන්සේගේ රහස අපිට එළිදරව් කරලා තියෙනවා. ඒකයි උන්වහන්සේව මිනිස්සු පිළිගන්න කැමති නැහැ. දන්නේ නැත්තේ උන්වහන්සේ ඇයි ඒ මිනිස්සු දන්නේ නැහැ උන්වහන්සේගේ රහස. උන්වහන්සේගේ රහස තමයි අදහන්නන්ට උන්වහන්සේ සියලුම බලය උන්වහන්සේ දීලා තියෙනවා. සියලු බලය උන්වහන්සේව අදහන මිනිස්සුන්ට. ඒ වගේ තමයි උන්වහන්සේව අදහන මිනිසයා මේ මරණයෙන් පස්සේ ස්වර්ග රාජ්‍යයට යන්න යනවා. ඒ රහස හැම කෙනෙකුටම එළිදරව් වෙන්නේ නැහැ. ඒ රහස එළිදරව් වෙන්න නම් උන්වහන්සේ උරුමයක් තියෙනවා. උන්වහන්සේ අපිව මොනවද මේ ලෝකේ පටන් ගන්නත් ප්‍රථමයෙන් උන්වහන්සේ අපිව උරුමකාරයෝ හැටියට උන්වහන්සේ ගෙනල්ලා තියෙනවා. උන්වහන්සේ අපිව තෝරගෙනපත් කරලා තියෙනවා. ඒක මේ ලෝකේ මිනිස්සුන්ට තෝරගන්න බෑ. ඒකයි මේ ලෝකේ මිනිස්සු ක්‍රිස්තුස් වහන්සේව අදහන්නේ නැත්තේ. ක්‍රිස්තුස් වහන්සේව අදහන්නේ නැත්තේ හේතුව තමයි ඒගොල්ලන් ඒ තෝරගත්තු නැති මිනිස්සයා ක්‍රිස්තුස් වහන්සේව අදහන්නේ නැහැ. හැබැයි අපි මොකද කරන්නේ? සුභාරංචිය කීම තුලින් තමත් තෝරගත්ත නැති මිනිස්සු ඉන්නවා ක්‍රිස්තුස් වහන්සේව දන්නේ නැතුව. ක්‍රිස්තුස් වහන්සේගේ මේ මොනවද කියන්නේ රහස තේරුම් ගන්න බැරුව ඉන්නවා. අයි මොකද කරන්න ඕනේ? ඒගොල්ලන්ට ක්‍රිස්තුස් වහන්සේගේ රහස එයාගොල්ලන්ට අර හිතා ගන්න බැරි තේ අපි ඒක තේරුම් කරලා දෙන්න ඕනේ. ඒක තමයි අපි සුභාරංචි තුලින් අපි කරන්න ඕනේ. මෙතන අපි ඊට පස්සේ අන්තිමට බැලුවොත් උන්වහන්සේ තුල නුඹලා ගැලවීම සුභාරංචිය වන සැබෑ වචනය අසා උන්වහන්සේ කෙරෙහි අදහාගෙන උන්වහන්සේගේ මහිමේ ප්‍රශංසාව සදා දෙවියන් වහන්සේගේ මහිමේ වූ වස්තුවේ මිදීම පිණිස අපේ උරුමය අත්තිකාරම වූ පොරොන්දුවේ සුදාත්මයන් වහන්සේ නුඹලා උන්වහන්සේ තුල මුද්‍රා කරන ලැබුවය. බලන්න සුදාත්මයන් වහන්සේ තුල අපිව මුද්‍රා කරලා ඉවරයි. මොකද්ද මේ මුද්‍රා කරලා ඉවරයි කියලා කියන්නේ?
මුද්‍රා සීල් කරලා තියෙන්නේ. අපිව සීල් කරලා ඉවරයි. මොනකටද සීල් කරලා තියෙන්නේ? අපි නේද? දැන් කෑමක් හැදුවා කියන්නකෝ. නේද? අපි ඒ කෑම හදලා ඔක්කොම ගල්ලා ඒක මොනවද කියන්නේ පෙට්ටියකට දාලා මේක අපි අරන් තියනවා මේක මෙයාට. කාටද? ආවල් කරන් තාත්තට නැත්තම් අම්මට නැත්තම් ළමයාට කියලා මොකද කියන්නේ අපි ඒක අයින් කරනවා. ඊට පස්සේ ඒක කවුරුත් අත ගහන්න යනවද? කවුරුත් අත ගහන්න යනවද? නෑ. නේද? ඒක Tamanට. ඒක ඒ අයින් කරපු කෙනාට. මේ වගේ ස්වාමින් වහන්සේත් අපිව මොනවද කියන්නේ? උන්වහන්සේ සීල් කරලා තියෙනවා. කවර එකට දාලා අපි දකින්නව නේද? දැන් ඡන්ද පෙට්ටිය තියෙනවනේ. ඡන්ද පෙට්ටිය මොකද කරන්නේ? ඡන්ද ටික දැම්මට පස්සේ ඔක්කොම යවුනාට පස්සේ ඒක වහලා කරලා සීල් කරාට පස්සේ ඒක අරින්න පුළුවන් ඡන්ද කොමසාරිස්ට විතරයි. බලයලත් නිලධාරියට විතරයි. මේ වගේ අපිවත් මේ වගේ දාලා කවර් කරලා සීල් එකක් ගහලා තියෙන්නේ. මේක අරින්න පුළුවන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේට පමණයි. ඒ නිදහස්කම අපිට ඒ නිදහස්කමට උන්වහන්සේ අපිව සීල් කරලා තියෙන්නේ. හාලෙලූයා. සීල් කරලා තියෙන්නේ. අපිව උන්වහන්සේ කෙලින්ම තෝරගෙන ඉවරයි. ඒක ඒ අයිතිය තියෙන ක්‍රිස්තුස් වහන්සේට පමණයි. ඔබව ඒ අයිති සීල් එක කඩන්න පුළුවන් අයිතිය තියෙන ක්‍රිස්තුස් වහන්සේට පමණයි. නමුත් උන්වහන්සේ සීල් කරේ, උන්වහන්සේ අපිව මුද්‍රා කරේ, උන්වහන්සේ ඒක කඩන්න නෙමෙයි. සදා කාලයටම උන්වහන්සේගේ කරගන්න. හාලෙලූයා. නිකම් මිනිස්සු නෙමෙයි. ඔබව මාව උන්වහන්සේ සදා කාලයටම මුද්‍රා කරගෙන ඉවරයි. නිකම් මිනිස්සෙක් නෙමෙයි ඒකයි මං කියන්නේ. උන්වහන්සේ මුද්‍රා කරගෙන ඉවරයි සදා කාලයටම ඔබ මාව. අපි අන්තිම ටික බලනවා නම් එසේ කරන්නේ කියවන්නේ න 15 ඉඳලා 19 කියවන්න. මේ නිසා මමස් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල නුඹලා අතර ඇත්තා වූ නුඹලා සියලු ශුද්ධවන්තයන් දන්නා වූ දක්වන්නා වූ ඇදහිල්ල ගැන අසා නුඹලා මාගේ යාඥාවලදී සඳහන් කරමින් නුඹලා ගැන නොකඩවම ස්තුති කරමි. එසේ කරන්නේ මහිමයේ පියාණන් වන අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවියන් වහන්සේ උන්වහන්සේ ගැන දැන ගැනීමටද ප්‍රඥාවේ එළිදරව් කිරීමේද ආත්මයක් නුඹලාට දෙන ලෙසත් උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කිමෙක්ද කියා ශුද්ධවන්තයන් තුල උන්වහන්සේගේ උරුමයේ මහිමේ සම්පත කිමෙක්ද කියාත් අදහනව අප කෙරෙහි උන්වහන්සේගේ බලයේ මහත්කම කිමෙක්ද කියාත් නුඹලා දැනගන්නා පිණිස නුඹලාගේ සිත් නැවති ඇස් පහදන ලෙසත්ය. උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුල ඉෂ්ඨ කළා වූ ස්වකීය පරාක්‍රමයේ ශක්තිමත් කමේ ඒ ක්‍රියාවේ ප්‍රකාරයට ක්‍රිස්තුස් වහන්සේව මලවුන්ගේ නැගිටුවා සියලු අධිපතිකමටත් බලයටත් පරාක්‍රමයටත් ස්වාමිකමටත් මේ ලෝකයේ පමණක් නොව පරලෝකයේ සඳහන් කරන ලද සියලු නම් වලටත් වඩා උසස් කොට ස්වර්ගික ස්ථානවල තමන් දකුණත පැත්තේ හිඳුවා සියලු දේවල් උන්වහන්සේගේ පාදවලට යටත් කොට සබහ උදෙසා සියල්ලට ප්‍රධානියා කොට වෙන්ට උන්වහන්සේ නියම කළසේක. ඒ සබහව නම් සියල්ලන් තුල සියල්ල සම්පූර්ණ කරන තනන් වහන්සේගේ පූර්ණකම වන උන්වහන්සේගේ ශරීරය. ආමේන්. ආමේන්. හාලෙලූයා. අර උඩ කොටසේ මට තව එකක් කියවන්න බැරුව ගියා. ඒකේ තියෙනවා මේ 13 කියන උන්වහන්සේ නුඹලාගේ ගැලවීමේ සුභාරංචිය වන සැබෑවේ වචනය අසා උන්වහන්සේ කෙරෙහි අදාගෙන උන්වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා දෙවියන් වහන්සේ හිමි වූ වස්තුවේ මිදීම පිණිසය. සැබෑවේ වචනය. ඇයි මෙහෙම මේ සැබෑවේ වචනේ කියලා තියෙන්නේ? දේව වචනේ විතරක් කියලා ලිව්වනම් ඉවරයි නේ. සැබෑවේ වචනේ කියලා කියන්නේ මේ දේව වචනේ අරගෙන මිනිස්සු අද සැබෑව විතරක් නෙමේ අසත්‍යත් ප්‍රකාශ කරනවා. ඒක නිසා අපි පරිස්සම් වෙන්න ඕන කාලයක්. ඒකයි මෙතන සැබෑවේ වචනේ කියලා ලියලා තියෙන්නේ. සැබෑවේ මේක තමයි සැබෑවේ වචනය. මොකද මේ දෙවියන් වහන්සේගේ වචනය. මේක අරගෙන
මේකම කියවලා මිනිස්සු මොකද කරන්නේ? අසත්‍ය ප්‍රකාශ කරනවා. අසත්‍ය ප්‍රකාශ කරනවා. එහෙනම් මොකද වෙන්නේ? අපි තේරුම් ගන්න ඕනේ දෙවියන් වහන්සේගේ සැබෑව වචනය. මිනිස්සු අද ගොඩක් වෙලාට මේකේ අසත්‍ය ප්‍රකාශ කරලා Tamanට ඕන විදියට මේ දෙවියන් වහන්සේගේ වචනය තෝරගෙන තියෙනවා. දැන් මොකටද අපි මේ ස්තුති කරන්න ඕනේ? මොකටද අපි ආරක්ෂා කරන්න ඕනේ? අපි දෙවියන් වහන්සේට මොනවද කියන්නේ? ස්වාමීන් වහන්සේ අපිට දුන්න දේවල් වලට විශේෂයෙන් උන්වහන්සේට අපි ආරක්ෂා කරන්න ඕනේ අපේ ආත්මික වර්ධනය උදෙසා. ස්වාමීනි මගේ ආත්මය වර්ධනය කරන්න. පාවුලතුමා කියනවා පාවුලතුමා ආරක්ෂා කරාලු ඇදහිලිවන්තයන්ගේ ආත්මික වර්ධනය උදෙසා. අපි හැම කෙනෙකුටම බරක් තියෙනවා. එක එක්කෙනාගේ ආත්මික වර්ධනය උදෙසා යාඥා කරන්නට. ඒ වගේම කියන උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුළ ඉෂ්ට කළා වූ සුවකීය පරාක්‍රමයේ ශක්තිමත්කමේ ඒ ක්‍රියාව ප්‍රකාශ කරන්නට. මෙතන සබාව. එතකොට දැන් අපි ගොඩක් වෙලාට මේ ලෝකේ හැම මිනිස්සෙක්ම සබාව වශයෙන් වෙන් වෙලා තියෙනවා. මේක මගේ සබාව, මේක අරයාගේ සබාව, මේක මෙයාගේ සබාව. නමුත් අපි හැම කෙනෙක්ම තෝරගන්න ඕන හැම දෙයක්ම තමයි මිනිස්සු වෙන් වෙලා හිටියට මේ ලෝකෙට තියෙන එකම සබාවයි. ඒ තමයි ක්‍රිස්තුස් වහන්සේගේ සබාව. ඒකේ අයිතිකාරයක් ක්‍රිස්තුස් වහන්සේ. ඒකේ නායකයා ක්‍රිස්තුස් වහන්සේ. ඒක පාලනය කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ. අපි උන්වහන්සේ තුල මෙහෙම දැන් අපි උන්වහන්සේගේ දරුවෝ. නමුත් අපි මේ කරන සේවය තුල උන්වහන්සේගේ ස්වභාවයේ සේවකයෝ. ඔබත් මාත් උන්වහන්සේගේ ස්වභාවයේ සේවකයෝ. මේ සේවය තුල අපේ උරුමය නම් උන්වහන්සේගේ දරුවෙක් අපි. අපි කරන සේවය නම් උන්වහන්සේගේ මේ ස්වභාවයේ සේවකයෝ අපි. මේ ස්වභාවයේ ස්වභාවයක් අවශ්‍ය වන්නේ මොකටද? උන්වහන්සේගේ ස්වභාව තමයි උන්වහන්සේ අන්තිමට ඔසව ගන්න යන්නේ. එහෙනම් ස්වභාවයේ හිසව සිටින්නේ ක්‍රිස්තුස් වහන්සේ. අපි ඒකේ මොනවද කියන්නේ? අවයවය පමණයි. උන්වහන්සේගේ ශරීරයේ අවයවය පමණයි. ඒක නිසා අපි කවුරුත් සභාව වශයෙන් බෙදෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද උන්වහන්සේ ඔසව ගන්නට යන්නේ උන්වහන්සේගේ සභාව. ඒකට ඔබ මාව සුදාත්මයන් වහන්සේ තුල අත්තිවාරමක් හැටියට අත්තිවාරමක් දාලා ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ අපිව මුද්‍රා කරලා තියෙනවා. උන්වහන්සේගේ රාජ්‍යයට ඔබව මාව ඔසව ගන්න පිණිස. හැබැයි ඒ ඔසව ගන්න මෙතන උඩ කියනවා මොනවාද අපි ඉන්න ඕනේ? ප්‍රේමයෙන් ඉන්න ඕනේ, සුද්ධව ඉන්න ඕනේ, නොකැලැල්ව ඉන්න ඕනේ. අපි එහෙම හිටියොත් තමයි ස්වාමින් වහන්සේ අපිව මුද්‍රා කරලා තියෙන මුද්‍රාව කඩන්න නැතුව, අපිව විසික් කරන්න නැතුව උන්වහන්සේගේ එසවා ගැනීමේදී, සබාව එසවා ගැනීමේදී අපිව ඔසවා ගන්න යන්නේ. ඉතින් අපි හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්න ඕනේ දෙවියන් වහන්සේ තුල උන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වීමයි. හාලෙලූයා. අපි හැම කෙනෙක්ම නැගිටිමු මේ වෙලාවේ. ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. උන්වහන්සේ ඔබව මාව මුද්‍රා කරලා ඉවරයි. ස්වාමීන් වහන්සේ ඔබව මාව මුද්‍රා කරලා ඉවරයි. ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න. සුදාත්මයන් වහන්සේ කරුණකටගෙන උන්වහන්සේ ඔබව තෝරගෙන උන්වහන්සේ ඔබ තුල අත්තිවාරමක් දාලා උන්වහන්සේ ඔබව මාව මුද්‍රා කරලා ඉවරයි. මොකටද උන්වහන්සේ මුද්‍රා කරලා තියෙන්නේ? උන්වහන්සේගේ හැම රහසක්ම අපිට එළිදරව් කරලා උන්වහන්සේ අපිව මුද්‍රා කරලා තියෙනවා. උන්වහන්සේගේ රාජ්‍යයට ඔසව ගන්න පිණිස. හාලෙලූයා ස්වාමිනේ. ඔබට ස්තුති කරනවා. හැම කෙනෙක්ම ස්තුති කරන්න. ස්වාමිනේ මේ වෙලාවේ ස්වාමිනේ අපි කරන්නා මේ සෙනසුරාදා යාඥාව තුළ ස්වාමිනේ මේ යාඥාවට සම්බන්ධ වෙන ප්‍රශ්න තියෙන අය, කරදර තියෙන අය, රෝග තියෙන අය, ස්වාමිනේ නොඑක් පීඩාවන් වල ඉන්න අය, ස්වාමිනේ වගේම අද අපිට අහන්න ලැබුණත් දරුවෝ ගැන යාඥා කරන්න කියලා. ස්වාමිනේ ඒ වගේම විභාග පාස් වෙන්න ස්වාමිනේ දරුවෝ ගැන යාඥා කරන්න කියලා. ඒ වගේම අර නෙදර්ලන්තේ තියෙන ප්‍රාතිමාගේ ඒ දරුවටත් විභාගේ පාස් වෙන්න යාඥා කරන්න කියලා ඊයේ දවසේ අපෙන් ඉල්ලලා තිබ්බා. මේ වගේ ස්වාමිනේ යාඥා එන්නේ තියෙනවා. මේ අය අහගෙන ඉන්නවා ස්වාමිනේ. ස්වාමිනේ ඒ වගේම නැති බැරි මිනිස්සු, දුප්පත් මිනිස්සු, අසරණ මිනිස්සු, ආර්ථික ප්‍රශ්න වලින් ඉන්න අය අහගෙන ඉන්නවා මගේ දෙවියන් වහන්සේ. ස්වාමී සම්බන්ධ වෙලා ඉන්නවා. මම ස්වාමිනේ ඒ වගේ මේ ස්ථානෙට ආපු අය ඉන්නවා ස්වාමිනේ.
ඔබ වහන්සේට මම යාඥා කරනවා කරදර ප්‍රශ්න යක්ෂ පරිස්සාවලට අසු වෙච්ච අය ඉන්නවා ස්වාමිනේ. ඔබ වහන්සේට මේ වෙලාවේ මේ හැම කෙනෙක් බාර කළ යාඥා කරනවා. යේසුනේ අපි කරන්නා මේ යාඥාව කරුණු කොටගෙන ස්වාමිනේ ඔබ වහන්සේ නිදහස්කම ඔබ වහන්සේ මේ වෙලාවේ වුන්ට දෙන්න කියලා යාඥා කරනවා. යේසුනේ උපකාර කරන්න ස්වාමිනේ. ස්වාමිනේ වගේම ස්වාමිනේ ඉස්සරාගේ තුන්වෙනි දුවවන එලියානා ගැන අපි යාඥා කරනවා ස්වාමිනේ. ඒ දරුවාට ගෙදරට ස්වාමිනේ පැමිණෙන්න අවශ්‍ය වාතාවරණය, අවශ්‍ය නිදහස්කම, ස්වාමිනේ අවශ්‍ය ශරීර සෞඛ්‍ය සුවය ඔබ වහන්සේ ස්වාමිනේ දෙන්නේ පවුලටද ඔබ වහන්සේ උපකාර කරන්න දෙවියන් වහන්සේ. ස්වාමිනේ ඔබ වහන්සේට යාඥා කරනවා ස්වාමිනේ. ඔබ වහන්සේ ආශිර්වාද ස්වාමිනේ ලෙඩේ අසනීප වෙලා ඉන්නා ස්වාමුවෙල් පුතා ආශිර්වාද ගන්න සුව කරන්න ස්වාමිනේ වගේ දෙවියන් වහන්සේ උපකාර කරන්න කියලා ඔබ වහන්සේට බාර කළ යාඥා කරනවා ස්වාමිනේ. ඔබ වහන්සේ රෝගයෙන් පීඩාවෙන් විපතෙන් ඉන්න අය ඔබ වහන්සේ නිදහස් කරලා ස්වාමිනේ ඔබ වහන්සේ උපකාර කරලා ආශිර්වාද කරන්න. ස්වාමිනේ මේ වෙලාවේ ඔබ වහන්සේගේ කරුණාව එක එක්කෙනා පිටට යන්න ඕනේ කියලා යාඥා කරනවා. කවුද මේ වෙලාවේ අනේ ස්වාමිනේ අනේ කියලා ස්වාමිනේ ඔබ වහන්සේට කතා කරන්නේ ස්වාමිනේ එදා ස්වාමිනේ මහලේ රෝගය හැදිච්ච ස්ත්‍රිය ස්වාමිනේ පාර දිගේ දුවගෙන ඇවිල්ලා ස්වාමිනේ වැරහැලි පිටින් දුවගෙන ඇවිල්ලා ඔබ වහන්සේගේ සලුව අල්ලපු වෙලාවේ ඇස්වා වුණා කියලා කියනවා මගේ දෙවියන් වහන්සේ. ඕ ස්වාමිනේ දෙවියන් වහන්සේ අන්ධයා ස්වාමිනේ ඔබ වහන්සේව අල්ලන්න බැරි කමට ඔව් පාරේ අයින ගිදලා කිව්වා දාවිද්ගේ පුත්‍රය මට අනුකම්පා කරන්න කියලා. මේ වෙලාවේ කවුද ඔබට කතා කරන්නේ? ජේසුනි මට අනුකම්පා කරන්න කියලා. කවුරු හරි හදවතින් මේ වෙලාවේ කෑ ගහනවාද? ජේසුනි මට අනුකම්පා කරන්න කියලා ස්වාමිනේ. ඔබ වහන්සේගේ බලය, ඔබ වහන්සේගේ කරුණාව, ඔබ වහන්සේගේ තේජස් මහිමය ස්වාමිනේ මේ වෙලාවේ ස්වර්ගයේ ඉඳලා ඒ පොළව දක්වා ඇවිල්ලා ඔවුන්ගේ හිස්සේ තුලින් ඇතුල් වෙලා ඒ විදිල්ලක් වගේ ඇතුල් වෙලා ස්වාමිනේ ඔවුන්ගේ රෝගයට සුවය ලැබෙන්න ඕනේ, ඔවුන්ගේ ප්‍රශ්නයට විසඳුම ලැබෙන්න ඕනේ, ආර්ථික ප්‍රශ්න වලින් නිදහස්කම ලබන්න ඕනේ කියලා ස්වාමිනේ වහන්සේට මම යාඥා කරනවා. ස්වාමිනේ මේ වෙලාවේ අනේ ජේසුනි දාවිද්ගේ පුත්‍රය යේසුස් වහන්සේ මට උපකාර කරන්න කියලා ඔබ වහන්සේට කෑ ගහන කෙනා, හිතින් කෑ ගහන කෙනා, හඬ අවුස්සලා කෑ ගහන කෙනා, ස්වාමිනේ හදවතින් කෑ ගහන කෙනා ස්වාමිනේ ඔබ වහන්සේ බලලා ආශිර්වාද කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද කරනවා. ආශිර්වාද කරනවා. ආශිර්වාද කරනවා. රෝගය පහ වෙලා යන්න ඕනේ. ප්‍රශ්නේ පහ වෙලා යන්න ඕනේ. විසඳුම ලැබෙන්න ඕනේ. උපකාර කරන්න, ආරක්ෂා කරන්න, රැකවල් කරන්න කියලා ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනේ. ඔබ වහන්සේට ස්ථිර ගමනක් යන්න ඔබ වහන්සේ එක් එක්කෙනාට උදව් කරලා උපකාර කරලා ආශිර්වාද කරවෙනවා. සියල්ල ඔබ වහන්සේගේ අස්සේ බාර කරනවා, කැප කරනවා. අපි වෙනුවෙන් දීපිදුවා අපේම ගැලවුම්කාරෝ නාසරති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාම නිසාය. ආමේන්. පියාණන් වහන්සේගේ කරුණාවත්, පුත්‍රෝ යේසුස් වහන්සේගේ ප්‍රේමය, සුදාත්මයන් වහන්සේගේ සහභාගීකම මඟ පෙන්වීමත් ඔබ සියල්ලන් සමග ස්වාමින් මත්සදාට අප සමගද පවතිනසේක්වා. යන්න සාමයෙන් ප්‍රීතියෙන් සමාදානයෙන් ගොස් ජීවත් වෙන. ජේසු ඔබට ගොඩක් ආදරය කරනවා. ජේසු පීඩායි.